මේ හරියටි මේ කලින් රෙකෝඩ් කරපු ඩීට් කියලා හරියට ඉවර වෙන්නේ නැහැ. ඉතින් අද කතා කරන්න යන්නේ සම්පූර්ණ බේසික් ඔටෝමොබයිල් එක. මේකෙන් වෙන්නේ ඇත්තටම ඔය කට්ටියට පුළුවන් කියන්නේ බේසික් නොලෙජ් ටික ඉගෙන ගන්න. එතනින් එහා ඉංග්‍රීසියෙන් හෝ මොනෑම භාෂාවකින් කියන්නේ. ඉංග්‍රීසියෙන් යම්කිසි මේ ගොඩක් කන්ටෙන්ට් තියෙන ඉංග්‍රීසි. ගොඩාක් ලොකු තැනකට ගියොත් සාමාන්‍යයෙන් Q7 වගේ කරනවා මම හිතන්නේ ඉංග්‍රීසියෙන් යන්නේ. ඉංග්‍රීසි පස්සේ හදාගමු ඉස්සෙල්ලා මේ මම මේ සාමාන්‍ය චූටි ඉංග්‍රීසි දැනුමක් ඕනේ ලොකුට ඕනේ. මේකට ඕනේ ඉංග්‍රීසි ගොඩක්. ඕනෙම නැහැ. ඒකට ඔයා මේකෙන් ඔයාලට සාමාන්‍ය ඔයාලට හම්බෙන්නේ බේසික් ඔටෝමොබයිල් කියන්නේ. බයික් කියලා වෙනම නැහැ. ඒකට මෝටර රථ කියලා වෙනම නැහැ. يعني මේවයි බේසික් ඉගෙන ගත්තාම ඔයාලට කැමති පාත් එකකින් ගියා කියලා බයික් යනවා නම් බයික් පැත්තට. ඒකට කාර් යනවා නම් කාර් පැත්තට. එහෙම ගියයි ඉස්සලා බේසික් ඉගෙන නිමු. ඊට පස්සේ ඔයාලට තේරෙනවා ඔයාලට යන්න ඕනේ පැත්ත ඔයා ආස මොකද්ද? ඒක තේරෙයි. එහෙනම් මේක සම්පූර්ණයෙන් නොමිලේ යන්නේ. ඉඳ ඉගෙන ගන්න හොඳට. ඒකට මේ ප්‍රෙපෙයාර් ටික අපි අන්තිමට කතා කරනවා මොකද? තියරි නැතුව ගියාට වැඩක් නැහැ. ඔයාලට ඒකට පුළුවන් වෙන්නේ මම කියන්නේ බේසික් ටික ඉගෙන ගන්න යන්න ඕනේ. හරි. ඉස්සෙල්ලාම ලියන්න ප්‍රාථමික චාලකය කියලා. මේ ප්‍රයිමරි මූව් කියන එක තමයි කියන්නේ. මේ ඒකට ඉංග්‍රීසියෙන් ලියා ගන්න. මේකෙන් කරන්නේ කියන්නේ අපිට ඔය පිටිපස්සා හෝ එළවන රෝද වලට කියන්නේ දාන්නක අපිට ඇහැට පේනව ටයර් එකක් විදියට. කියන්නේ එළවන රෝද වලට අවශ්‍ය ජවය නිපදවන්නේ ප්‍රාථමික චාලකය. ඒ හින්දා මේ ප්‍රාථමික චාලකයකට දෙකයි තියෙන්න පුළුවන්. එකක් මෝටරයක් නැත්නම් එන්ජිම. ජව සම්ප්‍රේෂණ පද්ධතියකට. ජව ප්‍රේෂණ පද්ධතිය. මේකෙන් කරන්නේ අර නිපදවූ ප්‍රාථමික චාලකයේ නිපදවූ ද්‍රවය මේ ජවය එළවන රෝද කරා අරගෙන යනවා. ඒක තමයි සරලම කිව්වොත් කරන්නේ. යන්න හරි ඔයාලට මේ ඉංග්‍රීසියෙන් සර්ච් කරපුවාම හම්බ වෙනවා. මේ සිංහලෙන් සර්ච් කරපුවා නම් ඉන්නේ නැහැ. ඒකයි මම ඉංග්‍රීසියෙන් ලියුවේ ඔයාලට. වැඩි දෙයක් ගන්නවා නම් ප්‍රයිමරි එක ගන්න පුළුවන්. ට්‍රාන්ස්මිෂන් එක ගන්න පුළුවන්. ප්‍රයිමරි කියලා ගන්න පුළුවන්. හරි. මේකේ තියෙනවා එන්ජින් වර්ග. ඒ කියන්නේ ඉස්සරහද කියන්නේ පිටිපස්ස තියලා ඒ කියන්නේ එන්ජින් අපි ඒකට කියන්නේ ෆ්‍රන්ට් එන්ජින් කියලා තියෙනවා. ඒ කියන්නේ එන්ජින් පිටින ස්ථානය අනුව ලියා ගන්න ෆ්‍රන්ට් එන්ජින්. මේ සිංහල තේරුම් දෙන්න. එන්ජින් මේ තමයි ඉදිරිපස එන්ජින් පිහිටවීම. පස එන්ජිම මේක මැද එන්ජිම ඊම පිහිටවීම මේක පිටිපස එන්ජිම ඊම පිහිටවීම වීම. හරිනේ. එතකොට මේකේ තියෙනවා මේකේ ෆ්‍රන්ට් වීල් තියෙනවා. එතකොට රියර් වීල් තියෙනවා. ඒකට ඕල් වීල් තියෙනවා. එතකොට දෙක ලියන්නම් මම ඉතින් ලියාගත්තා කියලා. ඒක අපි මේ මොකද එතකොට මේකේ තියෙනවා ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව්. එතකොට මේක කියන්නේ මේක ඉදිරිපස රෝද වලින් එළවීම. හරි. මේක තියෙනවා rear wheel drive. අනික all wheel drive. මේක කියන්නේ ඉදිරිපස රෝද වලින්. මේක පිටිපස රෝද වලින් එළවීම. මේක wheel හතරෙන් කියන්නේ 4 wheel කියන්නේ රෝද හතරෙන් යන්නේ. ඒකට තමයි මේ කියන්නේ. ඔයාලා මේක ඉංග්‍රීසියෙන් සර්ච් කරපුවාම YouTube එකේ Google එකේ හම්බ වෙනවා. ඒකයි මම ඉංග්‍රීසියෙන් ලියුවේ. සිංහලෙන් සර්ච් කරලා හම්බෙන්නේ නැහැ. බෞද්ධට හම්බෙන්නේ නැති. හරි. මේක දැන් අපි ඔක්කොම එකට කතා කරමු. හරි. එයා ගන්න
හරි. මේකට අපි කතා කරන මේක ඩයග්‍රෑම් එකක් තමයි තින්නේ. පේනව නේද? හරි. ඉතින් මෙතෙන්ට කියනවා මේ එන්ජින්. මේක ක්ලච් ප්ලේට් එක. ක්ලච් එක කියන්නේ මේක ගියර් බොක්ස් එක. මෙතෙන්ට අපි දානවා දසතු මුට්ටුවක්. අපි ඒක අදින්නේ මෙහෙම සාමාන්‍ය ඩයග්‍රෑම් එකට. දසතු මුට්ටුවක් මෙතෙන්ටත් දානවා මෙතෙන්ටත් දානවා. ඒ කියන්නේ යුනිවර්සල් ජොයින්ට්. මෙතන තියෙනවා ඩිෆරන්ස් එක ආන්තර කට්ටලය. ඔබ මේක වල දැකලත් ඇති. හරිද? මේකට කියන්නේ අපි එන්ජින්. ඒක දන්නවනේ. ඒකට කියන්නේ එන්ජිමම තමයි. එන්ජිම. ඉතින් ක්ලච් එක කියලා. ක්ලච්. හරිද? හරිනේ. හරිද නේද? ක්ලච් එක කියලා කියනවා. මේකට කියන අපි දසර මුට්ටුව. කියන්නේ ක්ලච් එකම තමයි. මේකට කියනවා දසර මුට්ටුව. යුනිවර්සල් ජොයින්ට්. සර් දසර මුට්ටුව. ඔයාලත් මේක මම මේ පැත්තේ රූප දාන්නම් ඔක්කොටම රූප දාන්නම් මම මේ පැත්තේ ඉන්න ගන්න ඒවා මේකට කියන ඇක්සල් එක කියලා drive ඔයාලා මෙයා ඩිෆරන්ස් එක කියලා ඔයාලන්නේ ආන්තර කට්ටලය ආන්තර කට්ටලය මේක drive wheels කියන්නේ මේක ඒකම තමයි. හරි. මේක දිනා දස කියන්නේ අවර පෙතිකල්. ඒකට කියන්නේ අපි verbal shaft කියලා. shaft. දසට මුට්ටු. අපි යටින් දාන්නවා ඔය වගේ තේරෙන්න. හරි. මේක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට මේ ගියර් බොක්ස් එක නේද? ගියර් බොක්ස්. ගියර් පෙට්ටිය. හරි. ඔයා මේක මම රූපයක් දාන්නම් මෙතන. හරිද? ඔයා එකකින් බලලා හද ගන්න. මම මේක තීරු කරන්න. ඉස්සෙල්ලාම එන්ජින් නිපදෙනවා ජොයි. ක්ලච් එකට ගිහින් ගියර් පෙට්ටියට ගිහින් දසට මුට්ටුවට ගිහින් ආයේ මේ පර්පල් එකෙන් දසට මුට්ටුවට ගිහින් අවර පෙතිකඳට ගිහින් ආයේ මෙතන දස මුට්ටුවට ගිහින් තාම මේකේ ඩිෆරන්ෂන් එකට ගිහින් තමයි එක්සලේ මගින් පදවල රෝද වලට දෙන්නේ. මේ හෙන ගමනක් තියා මෙතන. අපි එකින් එක කතා කරමු. අපි ඉස්සෙල්ලා දා පොඩි අර බේසික් නොලෙජ් එකක් ඉගෙන ගමු. ඒ කියන්නේ මේක ලියන්න මම හදලා දෙන්න දානවා. හරි. ඒ ලියා ගන්න එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පද්ධති. එකක් ලියා ගන්න fuel supply system. ඉන්ධන සැපයුම් පද්ධතිය. ඉන්ධන සැපයුම් පද්ධතිය. ඊළඟ ලියා ගන්න cooling system. සිසිලන පද්ධතිය. අනික ලියා ගන්න ignition system.
අනික ලියා ගන්න ස්නේහන පරිදි vocabulary වල වචන කියවෙන්නේ නැහැ. මේක දෙවලන පද්ධතිය අනික blueberry ස්නේහන පද්ධතිය. ස්නේහන පද්ධතිය මම සිංහලෙන් දාන්නම්. හරි මේක දාව නෑ මේ 1 2 3 4 මේ පද්ධති හතර ප්‍රධාන වශයෙන් මොනවාද? ඒතකොට ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේම ඉන්ජිමට අවශ්‍ය දෙයක් නෙවෙයි කියන්නේ. ඒක වාහනේ. කියන්නේ මම පස්සේ ඉස්සරහට කරන්නම් මේ හතර තමයි ප්‍රධාන වශයෙන්ම නැත්තේ. හරිද? එතකොට මේ හතර ගැන අපි කතා කරනවා. අනිත් ටික වෙනත් ටික ලියාගන්න. අවශ්‍ය නොවන ටික නෙවෙයි ටික උනේ. හරි මේ ටික තමයි ප්‍රධාන වශයෙන්. අනිකුත් පද්ධති. වාහනේ තියෙන අනිකුත් පද්ධති. මේ අනේ පද්ධති. එදා පේන්නේ. හරියට පේනවනේ. braking system. තිරිංග පද්ධතිය. අනික තමයි ඉලෙක්ට්‍රිකල් සිස්ටම්. විදුලි පද්ධතිය නේද? විදුලි පද්ධතිය. ස්ටියරිං සිස්ටම්. සුඛානම් පද්ධතිය. කානම් පද්ධතිය. ये विधि पद्धति अनेक सबनेशन सिस्टम वजन जीवने हैं මේ කියන්නේ අවලම්බන පද්ධතිය. මම හිතන්නේ ඇහෙනවා තියා වැඩි කරලා දෙන්න මයික්‍රෝෆෝන් එක දෙන්න. දැන් මේකට කියන්නේ සබ්නේෂන් සිස්ටම් කියන්නේ අවලම්බන පද්ධතියට. ලම්බන පද්ධතිය. එතකොට ඉතින් ෆ්‍රේම් එක. ෆ්‍රේම් එක කියන්නේ බොඩි එකයි චැසි එකයි එකතු තමයි ෆ්‍රේම් එක කියන්නේ. ෆ්‍රේම් එක කියන්නේ රාමු. ඒ කියන්නේ මේක කියන්නේ බොඩි එකයි චැසි එකයි එකතු තමයි ෆ්‍රේම් එක කියන්නේ. හරි. ඉතින් නේද අපි ඉගෙන ගත්තා. හරිනේ. දැන් මම හිතනවා මේ රෙකෝඩ් වෙලා ඇති කියලා. ඔය විනාඩි 13ක් තියෙනවා. මම මේ ටික කලින් කට්ටිය ලියාගෙන තිබ්බ ටික මම දාන්නම්. ඔය කට්ටියට මේ ලියාගෙන තිබ්බ කියන්නේ මේක පිළිවෙලක් හදුව කරන්න එපා. එතකොට අපි එයා කලින් රිසර්ච් එකක් කරලා ලියලා තිබ්බම ලීසි. දැන් එතකොට අපි මේ ටික දැන් වෙන වෙනම කතා කරනවා. දැන් ඒකට මේ විනාඩි ගානේ කරන්න බෑ. සාමික පොඩි නායම් අපදක් තියෙනවා. එතකොට අපිටත් පසුබම් මදි. ඒ හින්දා මේ වැඩි දුර ඉගෙන ගන්න ඕනේ නම් මේ මගේ channel එකේ වැඩෙනවා කොහොමද වීඩියෝ. එතකොට හරි මේ ටික දාම මේ නෝට් එක දාන්න වීඩියෝ එක ඔය යද්දි ඔය කට්ටිය එක ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න ලියගන්න ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් අදට වීඩියෝ ඉවරයි. ආයේ මේකේ මගේ channel එකේ වැටලා තියෙනවා වීඩියෝ කිහිපයක්. ඒ ටිකත් බලන්න. ඒ ටිකක් දැනුමට ගන්න පුළුවන්. හරිද? එතකොට ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. හරි නේද? වීඩියෝ ඉවරයි.